සුබ දවසක් ඔයාලා හැමෝටම My Life මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. දැන් වෙලාව හවස 5:00 විතර ඇති. මම මේ අපේ මල්ලිත් එක්ක පොඩි රෝන්දයක් දාන්න තමයි යන්නේ. ඔයාලත් එන්නකෝ මාත් එක්ක යන්න. ඉතින් ඔයාලා බලනවා ඇති මෙච්චර හවස් වෙලා මම මේ කොහෙද යන්නේ කියලා. මම යනවා මගේ බෝඩිමට අවශ්‍ය කරන පොඩි බඩු වගයක් අරගන්න. ඉස්සෙල්ලාම අපි ආවේ දම්රෝ එකට. මේ දවස්වල අවුරුද්ද අවසාන හින්දා දම්රෝ එකෙන් ගොඩක් ලොකු ඩිස්කවුන්ට් එනවා. අපිටත් ගෙදරට මොන හරි ගන්න තියෙනවද කියලා බලන්න තමයි මේ ආවේ. දම්රෝ එකෙන් එළියට ඇවිල්ලා අපි දෙන්න මේ යන්නේ මට ඕනේ කරන බඩු ටික ගන්න. ඒකට අපි මෙන්න මේ කඩේට තමයි ආවේ. මේක ප්ලාස්ටික් බඩු කඩයක්. බඩු අරගෙන ඉවර වෙනකොට දන්නේවත් නැතුව ගොඩාක් රෑ වෙලා. ඉතින් අපි ඉක්මනට ගෙදරට තමයි මේ යන්නේ. ඔයාලත් එන්නකෝ මම මොනවද ගත්තේ කියලා බලන්න. මෙන්න මේ වගේ ටිකක් ලොකු ප්ලාස්ටික් බෝතල් දෙකක් ගත්තා. මේ එක බෝතලයක් 365ක් වගේ තමයි උනේ. මම මේව ගත්තේ හාල් දාන්න කියලා හිතාගෙන. බෝඩිමේ මම ඉන්නේ තනියම හින්දා ගොඩාක් හාල් පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ওই වගේ පොඩි කප් දෙකක් තිබ්බාම හොඳටම ඇති. ඊට පස්සේ මම ඒ වර්ගෙම තව පොඩි කප් දෙකක් ගත්තා. මේවා අර තරම් ගොඩාක් ලොකු නැහැ. මේ එකක් 135ක් තමයි උනේ. ඒනොත් මම දෙකක් ගත්තා. පරිප්පු සෝයා මීට් වගේ දේවල් දාන්න මේ කප් දෙක ඇති. ආයේ මම මේ ලොකු බේසන් දෙක ගත්තා. මල් ළඟ තිබ්බ බේසන් දෙකම කැඩිලා ඒ හින්දා අලුතෙන් දෙකක් අරගත්තා. මේ එක බේසමක් රුපියල් 160ක් වගේ උනේ. ඊට පස්සේ මම මේ කොස්ස ගත්තා. මල් ළඟ කොසු මිටවල් තියෙනවා. ඒ හින්දා මම මිට එක ගන්නෙ නෑ. තනි කොස්ස තමයි ගන්නෙ. මේකක් 175ක් තමයි වෙන්නේ. මම මේ LED බල්බ් එකක් ගත්තා. මේ LED බල්බ් එක රුපියල් 260යි උනේ. මම කොහොමත් අනිවාර්යෙන් ගෙදරට වැඩිපුර බල්බ් එකක් තියාගෙන තමයි ඉන්නේ. මේ තියෙන්නේ ග්ලාස් ක්ලීනර් බොටල් එකක්. මම මේක අරගත්තේ ෆ්‍රිජ් එකයි ජනෙල් වීදුරුයි පිහින්න. මේක රුපියල් 455ක් වගේ වුණා. මේක ප්ලාස්ටික් කූඩයක්. මේක රුපියල් 1045ක් වගේ තමයි උනේ. පොඩි පොඩි බඩු දාලා තියන තමයි මම මේක අරගත්තේ. මේකට අර පේනවා වගේ ලිඩ් එකකුත් එනවා. මම මේ වගේ බාස්කට් එකක් ගන්නත් ආසාවෙන් හිටියේ. ඒ හින්දා දැකපු ගමන් මම මේක අරගත්තා. ප්ලාස්ටික් බඩු ගන්න අතරෙම මම ඔය වගේ ෆුට් ක්‍රීම් එකකුයි ෆේස් ස්ක්‍රබ් එකකුයි ගත්තා. ෆුට් ක්‍රීම් එක රුපියල් 370ක් උනේ. ෆේස් ස්ක්‍රබ් එක රුපියල් 350ක් වුණා. ඔය බඩු ටික තමයි මම බෝඩිමට අරගෙන යන්න අරගත්තේ. ගොඩාක් බඩු ගත්තේ නැහැ. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.